ජාතියක් පටන් ගන්නෙ කොහොමද? කවදා හරි ඒ ගැන හිතලා තියෙනවද? ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවගේ මූලාරම්භය ගැන කතාවේ දිගහැරෙන්නේ කුමාරයෙක් පිටුවහල් කිලීමක් සහ අභිරහස් ගොඩකින් පිරුණු පුරාවෘත්තයක් වටා. මේ විජේ කුමාරුගේ කතාව. හැබැයි අපි අද මේ විග්‍රහයෙන් බලන්න යන්නේ අපි කවුරුත් අහලා තියෙන කතාව විතරක්ම නෙවෙයි තිරේ පිටුපස තියෙන අනිත් කතා ගැනත්. හිතන්න කුමරියෙක් සිංහයෙක් මේ දෙක එකතු වෙලා ජාතියක් බිහි වෙනවා. මේක නිකන් සුරංගනා කතාවක් නෙවෙයි. මේ තමයි සිංහල ජනතාවගේ මූල ආරම්භයේ තියෙන හරිම නාටකීය සහ මිත්‍යාමය පදනම. ඇත්තටම මූලේ ඉඳන්ම හිත ඇදබෙන්ද තියාගන්න පුළුවන් තරම් ප්‍රබල කතාවක්. හැබැයි ඉතින් මෙන්න මෙතන තමයි කතාවේ අසලනම ගැටලුව තියෙන්නේ. විජේ කුමාරුගේ කතාව කියන්නේ එකම සරල රේඛාවක් දිගේ යන එකක් නෙවෙයි. ඒකට එකිනෙකට පරස්පර තරංගකාරී අනුවාද කීපයක්ම තියෙනවා. ඉතින් මේ වායෙන් ඇත්ත කතාව විදිහට අපි පිළිගන්නේ මොකක්ද? හරි. එහෙනම් අපි මුලින්ම කිමිදෙමු අපි කවුරුත් වගේ දන්න වඩාත්ම ප්‍රසිද්ධම කතාවට. මේ කතාව පටන් ගන්නෙ රජ කෙනෙක්ගෙන් නෙමෙයි. ඊට වඩා බලවත් මිත්‍යාමය සත්වයෙක්ගෙන්. ඒ තමයි සිංහයා. බලන්නකෝ මේ පෙළපත දිහා. මේක සාමාන්‍ය කතාවක් වෙන්න විදිහක් නෑ නේද? මුළු පෙළපතම පටන් ගන්නේ කුමරයෙකුගේ සිංහයෙකුගේ සම්බන්ධයකින්. ඊට පස්සේ ඒ පුතා තමන්ගේම තාත්තව මරනවා. අන්තිමට ඒ පෙළපතින් එන කුමාරයා තමයි ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරන්නේ. ඇත්තටම මේක තමයි මහාවංශයේ හදවතේම තියෙන ඇදහියන හැකි කතාන්දරය. හොඳයි. දැන් අපි යමු වෙමු මේ කතාවේ වඩාත්ම ප්‍රචලිතම සහ විස්තරාත්මකම කොටසට. මේ මූලික පුරාවෘත්තියේ පදනම විදියට සැලකෙන්නේ මහාවංශය එන මේ කතාවයි. කතාවේ වීරයා. හැබැයි එයාගේ ගමන පටන් ගන්නෙම ලොකු වික්‍රමයකින් නම් නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් විදියට දඬුවමකින්. විජය කුමාරයව එයාගේ නරක හැසිරීම නිසා අනුගාමිකයෝ 700ක් එක්ක රටින්ම පිටුවහල් කරනවා. උන්ව එහෙම පිටුවහල් කරලා මහා මුහුදට මුදා හරිනවා. ඉතින් මේ විදිහට මුහුදේ පාවෙල ගිහින් ඔවුන් අන්තිමට ගොඩ බහිනව තම්බපන්නිය කියන වෙරළට. මෙන්න මෙතනදි තමයි කතාවේ තවත් ප්‍රධාන චරිතයක් අපිට මුණ ගැහෙන්නේ. ඒ තමයි ක්වේනි. මේ දූපතේ බලවත් ආත්මයක් නැත්නම් යක්ෂණියක් විදියට හඳුන්වන කෙනෙක්. මෙන්න මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂය. හිතන්න විජේගේ මුළු අනාගතයම එයාගේ ජයග්‍රහණයම රඳා පවතින්නේ කුවේනියත් එක්ක ඇතිවෙන මේ පුදුම සහගත සම්බන්ධය මත. ඇගේ උදව් නැතුව පිටුවහල් කරපු කුමාරයෙක් විතරක් වෙන විජේට රජෙක් වෙන්න තිබුණු ඉඩකඩ බොහොම අඩුයි. හැබැයි බලයත් එක්ක හැමදාම වගේ ලොකු වන්නියක් ගෙවන්න වෙනව නේද? විජය රජ වුණාට පස්සේ එයාගේ සිංහසන තහවුරු කරගන්නේ රාජකීය කුමරියක් ගෙන්න ගන්න කියලා බලපෑම් වෙනවා. අන්තිමේදී මේ හද කම්පා කරන වචන වලින් තමන්ට රජ වෙන්න පාර පෙන්නපු කෙනාවම ඔහු පාවා දේවා. ඉතින් මේ පාවා දීමේ ප්‍රතිඵලය හරිම දරුණුයි. කුවේනියට අන්තිමට වෙන්නේ එයාගේම මිනිස්සු අතින් මැරුම් කන්නේ. ඒක තමයි එයාගේ කතාවේ කනගාටුදායක අවසානය. ඒ අතරේ විජය දකුණු ඉන්දියාවෙන් කුමරියක් ගෙන්නගෙන තමන්ගේ රාජධානිය පිහිටුවලා බලය තහවුරු කරගන්නවා. හැබැයි හිතන්න මේ අපි අහපු කතාව සම්පූර්ණ කතාවම නෙවෙයි නම් මේකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් තියෙනවා නා. මොකද ඇත්තටම මහාවංශය විතරක් නෙමෙයි මේ ගැන කතා කරන්නේ. අපි මුලින්ම බලමු දීපවංශය. මේක මහාවංශයටත් වඩා පැරණි වාර්තාවක්. හැබැයි මේකේ කතාව ගලාගෙන යන්නේ ටිකක් වෙනස්. සරල විදිහට. මෙතන තියෙන ලොකුම පුදුමම වෙනස තමයි මේක. මහාවංශ කතාවේ හදවත වගේ තුවන කුවේනිගේ චරිතය දීපවංශයේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි දකුණු ඉන්දීය කුමරිය ගැන කිසිම දෙයක් නැහැ. මේ වෙනස නිසා මුළු කතාවේම ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හරි, දැන් අපි යමු ඊටත් වඩා වෙනස්ම කතාවකට. මේක එන්නේ අපි කවුරුත් හිතන්නේ නැති පැත්තකින්. ඒ තමයි 7 වෙනි සියවසේ ජීවත් වුණු හියුන් සියෑන් කියන චීන බෞද්ධ භික්ෂුවගේ වාර්තාවලින්. මේ වාර්තාමන මුළු කතාවම සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවනවා. බලන්නකෝ. මෙතන වීරයා විජය නෙවෙයි, යාගේ තාත්තා සිංහබාහු. පිටුහල් වෙන්නේ නරක හැසිරීමට නෙවෙයි, Tamanගෙම තාත්තව මරපු නිසා. ඒ වගේම සටන් කරන්නේ යක්ෂීන් එක්ක නෙවෙයි, වෙළඳ නැවියන් එක්ක. මේක ජාතියක ආරම්භය ගැන තියෙන සම්පූර්ණයෙන්ම වෙනස්ම විග්‍රහයක්. හරි. එතකොට දැන් අපේ ඉස්සරහා තියෙනවා එකම සිදුවීමක් ගැන කියවෙන හාත්පසින්ම වෙනස් කතා තුනක්. අපි දැන් මේ තුනම එකට තියලා බලමු මේකෙන් කොයි වගේ සංකීර්ණ චිත්‍රයක්ද මතුවෙන්නේ කියලා. මේ වගුව දිහා බැලුවම මේ වෙනස්කම් කොච්චර පැහැදිලිද කියලා පේනවා.
කතානායකයා පිටුහල් වෙන්න හේතුව, ඒ දූපතේ හිටපු වැසියන් කවුද කියන එක මේ හැමදේම එකිනෙකට වෙනස්. මේකෙන් පේන්නේ එකම කතාව වුණත් කොයිතරම් විවිධ විදිහට කියන්න පුරුවන්ද කියන එක. හොඳයි. ඉතින් මේ හැම දෙයකින්ම අපි මොකක්ද තේරුම් ගන්න ඕනේ? ජාතියක උපත ගැන තියෙන මේ එකිනෙකට පරස්පර කතා වලින් අපිට කියවෙන පණිවිඩය මොකක්ද? මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක. ජාතියක ආරම්භක කතා කියන්නේ ගලක කුටපු දේවල් නෙවෙයි. ඒවා කාලයත් එක්ක වෙනස් වෙනවා, විවිධ අවශ්‍යතාවලට ගැලපෙන්න නැවත නැවත කියවෙනවා. බලන්න විජය කතාවේ හැම අනුවාදයක්ම වෙනස් දෙයක් ඉස්මතු කරනවා. එකක් රාජවංශයක නීත්‍යානුකූල බව ගැන කියද්දී තව එකක් සදාචාරය ගැන කියනවා, අනිත් එක ආක්‍රමණයක නිර්වත් යථාර්ථය පෙන්නනවා. ඉතින් මේක අපිව හරිම වැදගත් ප්‍රශ්නයක් ළඟ නතර කරනවා. කතාවක් බලවත් වෙන්න නම් ඒක අකුරටම ඇත්ත වෙන්නම ඕනද? සමහර විට විජය කුමරුගේ සදාතනික උරුමය අපිට පෙන්눔 කරන්නේ කතාවක සැබෑ බලය තියෙන්නේ ඒකේ තොරතුරු වල නිර්වද්‍යතාවයේ විතරක්ම නෙවෙයි. ඒ කතාව අපේ සිත් ඇදබැද තියාගෙන අපි කවුද කියන එක අපිටම කියා දෙන්න තියෙන හැකියාවෙත් කියන එක නේද?